පුරුෂයන්ගේ ලිංගය වර්ධනය කර ගැනීම. ලිංගය වර්ධනය කරගන්න කලින් මුලින්ම දැනගමු ලිංගයේ ප්‍රමාණය ඇත්තටම කොයිතරම් තිබිය යුතුයිද කියලා. ලෝකයේ දත්ත වාර්තාවලට අනුව ලංකාවේ පිරිමින්ගේ ලිංගයේ සාමාන්‍ය ප්‍රමාණය ප්‍රාණවත් වුණාට පස්සේ අඟල් 4.35ක අගයක් තමයි ගන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර් 10.89ක අගයක්. ඉතින් දත්ත වාර්තා අනුව වෙනත් රටවල් සමග සසඳනකොට ලංකාවේ ඉන්නේ මේ වාර්තාවේ ගොඩක් පහළින්. ඉතින් මේ අගය සාමාන්‍ය ලිංගයේ ප්‍රමාණය කියලා අපිට දක්වන්න පුළුවන්. නමුත් මෙහෙම තිබුණත් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මට මේ ලිංගයේ ප්‍රමාණය මදි. කොහොමද මේක වර්ධනය කරගන්නේ කියලා. ඉතින් පර්යේෂණ වාර්තා අනුව පර්යේෂකයන් දක්වන්නේ තමන්ගේ ලිංගයේ ප්‍රමාණය අප්‍රාණික අවස්ථාවේදී අඟල් 1.5කට වඩා අඩු නම් සහ ප්‍රාණවත් වුණාම අඟල් 3කට වඩා අඩු ප්‍රමාණයෙන් යුක්ත නම් පමණක් ඔබ ලිංගයේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳ සැලකිය යුතුයි කියලා. ඇතැම් අයට මයික්‍රෝපීනිස් කියන තත්ත්වය කියන්නේ ඉතාමත් අසාමාන්‍ය ලෙස ලිංගයේ ප්‍රමාණය කුඩා වෙන අවස්ථාවන් දකින්න තිබෙනවා. මේ තත්ත්වය සාමාන්‍යයෙන් හෝමෝනමය ගැටලු සහ ජානමය ගැටලු නිසා ඇතිවන තත්ත්වයක්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයන් කියන්නේ කාන්තාවන් පිරිමින් බවට පත්වෙන අවස්ථාවේදී සහ ක්ලයිනිෆිල්ටර් සින්ඩ්‍රෝම් තත්ත්වෙන් පෙළෙන පිරිමි පාර්ශවයට මේ වගේ මයික්‍රෝපීනිස් එකක් පිහිටන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ තත්ත්වය හෝමෝනමය ප්‍රතිකාර සහ ශල්‍ය කර්ම මගින් යථාවත් කරන්න පුළුවන්.